රටවැසියන් විදිහට පුරවැසියන් විදිහට අපේ රටට කරන දේවල් තියෙනවා. එතකොට ඒවා සමහර වෙලාවට ඇගීම් නොලැබෙන අවස්ථා වෙන්නත් පුළුවන්. කීප දෙනෙක් එහෙම කරත් බොහෝ දෙනෙක් අපේ රටට කරන අති විශිෂ්ට සේවාවන් තියෙනවා. මෙතුමිය තමයි හොඳම උදාහරණය. ඔබ දන්නවා ලොකු චෝදනාවක් තියෙනවා මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයින්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. පැය 8 වැඩ කරනවද? නේද මැඩම්? එතකොට ජනතා සේවය හරියාකාරව සිදු කරනවා. මම කියන්නේ බොහෝ දෙනෙක් වැඩ කරනවා. හැබැයි ඒකේ දෙතුන් දෙනෙක් නිසා මං හිතන්නේ බොහෝ පිරිසක් ආපවාදයට හාස්‍යයට ලක් වෙනවා. හැබැයි රාජ්‍ය ප්‍රතිපත්ති සහ අරමුණු ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ වෙනත් උතුම් කර්තව්‍යයක්. ඉතින් කාර්යක්ෂමව සඵලදායීව තිර අධිටනින් යුතුව උපරිම කැපවීමෙන් අවංකභාවයෙන් මහජනතාවට පක්ෂපාතීව අවසානයේදී ගත්තාම රටට පක්ෂපාතීව සපුරා ඉටු කරන රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ඉතාම හොඳට ඉෂ්ට කළ මෙතුමිය පසුගියදා ජපුර විශිෂ්ටයෝ 66 දෙනෙක් අතරින් ප්‍රදීප ප්‍රනාම සම්මානය ලබා ගත්තා. සම්මානය අපි අරගෙන ආවේ නැහැ. මේක ජාතික මෙහෙවර නිසා මෙතුමිය ඊතරම් නිහතමානී. ඇත්තටම මේ 66 දෙනෙක් ලබාගත්තු සම්මානය පිළිබඳවත් අපි මේ වැඩසටහන අතරතුරේ කතා කරගෙන ගියොත් හොඳයි කියලා මට හිතුණා. මොකක්ද ඇත්තටම මේ මේනකා පතිරණ මහත්මිය මේ ලැබුණු සම්මානේ? මට ලැබුණු තොරතුරු අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය තමයි ඒ සංවිධානය කළේ ප්‍රදීප ප්‍රනාම සම්මාන උළෙල. මොකද දැන් සතුටුද? මොකද අති විශාල මං හිතන්නේ මෙතන විද්වතුන් හිටියා, එතකොට සාහිත්‍යදරයෝ හිටියා, කලාකරුවන් හිටියා, ව්‍යවසායකයෝ හිටියා, එතකොට අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විශිෂ්ටතම ක්‍රීඩා නායකයින්, විදේශීයව රට වෙනුවෙන් කීර්තිය ලබා දෙමින් සේවය කරන විද්වතුන්, අධ්‍යාපනඥයින්, පර්යේෂකයින්, ආගමික හා සමාජීය මෙහෙවරේ යෙදෙන්නන්. එතකොට ඔබතුමිය දැන් මේ ගැන පුළුවන් අපිට විනාඩියක් කතා කරන්න? ඔව් ඇත්තටම අපි හැමෝටම යුතුකමක් තියෙනවා, පුරවැසි යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන්. ඇත්තටම මම රජයේ නිලධාරියෙක් හැටියට ඔබ කිව්වා වගේ කාර්යක්ෂමව අපි වැඩ කරන්නට ඕනේ. එතකොට අපි රජයේ බදු මුදලින් යැපෙන අය. ඉතින් ඇත්තටම අපි උදේ මම ඔබ කිව්වා වගේ මම එකතු කිරීමක් කරනම් අපි උදේ අපි රාජකාරිය බාර ගන්නකොට සියලුම රජයේ නිලධාරීන් හෝ පෞද්ගලික අංශය අපි ඇග්‍රීමන්ට් එකකට සයින් කරනවා ආයතනයත් එක්ක. එකඟතාවයක්, ඒක ඇග්‍රීමන්ට් එකක්. ඒ වගේම රජයේ නිලධාරීන් අපි අනපනත් වලට යටත් මුදල් රෙගුලාසි, එතකොට මේ ආයතන සංග්‍රහය ඒවට යටත් වෙලා. ඉතින් ඒ වුණාට මම දකින්නේ අපේ ඇග්‍රීමන්ට් එක තියෙන්නේ අපි සහ අපි අතර, අපි සහ අර්ධ සාක්ෂි අතර. ඉතින් අතරම අපි නිලධාරීන් වශයෙන් අපේ සේවය උපරිම විදිහට කරන්නට ඕනේ, අපි අවංකව වැඩ කරන්නට ඕනේ. ඇතරම ඒ විදිහට වැඩ කරන්නට ඕන ඔබ කියනවා වගේ. ඉතින් ඇත්තටම මට ලැබුණ සම්මානය මේක සමාජ ක්‍රියාකාරී සහ රාජ්‍ය නිලධාරිනියක් හැටියට මගේ සේවය ඉටු කිරීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය සමාජ ක්‍රියාකාරීනියක් හැටියට. ඉතින් රාජ්‍ය නිලධාරිනියක් හැටියට මට පුළුවන් වෙලා තියෙනවා පහුගිය කාලය තුලවටම මගේ සේවය උපරිම විදිහට කරන්න. ඉතින් ඇත්තටම රාජ්‍ය නිලධාරණයක් වශයෙන් ඒක විශාල අභියෝගයක්. ඇත්තටම අපි අවංකව අපි සේවය කරන්නට අපි හැම වෙලෙම හිතන්න අපි ජනතාවගේ බදු මුදලෙන් අපි යැපෙන්නේ. ඉතින් බදු ඒ නිසා අපි සේවය කරන්නේ ජනතාවට. ඒ නිසා අපිට විශාල යුතුකමක් තියෙනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත පිරිසක්. ඉතින් නිදහස් අධ්‍යාපනයට ණය නොවන ආකාරයට අපේ යුතුකම ඉෂ්ට කරන්නට. ඉතින් පහුගිය කාලයේදී සමාජ ක්‍රියාකාරිනියක් හැටියට මට පුළුවන් වුණා අවශ්‍ය තැන්වලදී උදව් කරන්න. පහුගිය අවුරුදු 13 තිස්සේම පාසල් වලට දුෂ්කර ප්‍රදේශවල තියෙන පාසල් වල දරුවන් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, ඇඳුම් පැළඳුම් මේ පොත්පත් ලබා දීම සහ ඒ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සහ අවශ්‍ය කටයුතු අපිට කණ්ඩායමක් වශයෙන් කරන්න පුළුවන් වුණා. මම තව කණ්ඩායමකුත් එකතු කරගෙන ඒ වගේම රෝහල් පද්ධතිය පුරාම තිබුණ අඩුපාඩු සකලලා දෙන්න පුළුවන් වුණා අවශ්‍ය වෙලාවදී. ඒ කියන්නේ මේ සමාජ සේවා කටයුතු කරනවා රාජකාරී කරන ගමන් ඒකත් කොහොම හරි කළමනාකරණය කරගෙන මට හරිම සතුටුයි කියන්න. කොවිඩ් කාලේ අවිස්සාවෙල්ල මූලික රෝහල ඒ ප්‍රදේශයේම පවතුන රෝහලක් අර කොවිඩ් රෝගීන්ට මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න CPAP යන්ත්‍රයක් නැතුව තිබුණ අවස්ථාවේදී පළවෙනිම CPAP යන්ත්‍රය අපි ලක්ෂ 13ක් වියදම් කරලා අපිට ඒක ඉතාම කෙටි කාලෙකින් අපි දවස් 2ක් ඇතුළත අපිට තොරතුරු දැනගෙන දවස් 2ක් ඇතුළත අපිට ඒක ලබා දෙන්න පුළුවන් වුණා. එතනින් පස්සේ තමයි මේ ජනතාව මරණ
ප්‍රමාණය අඩු කරගන්න ලොකු පිටුවහලක් වුණා. ඒක ගොඩාක් සතුටුයි. ඒ වගේම හෝමගම රෝහලට අපි ඇඳන් ප්‍රමාණයක් ලබලා දුන්නා. ඒ වගේම මේ ඉතා මෑතකදී පසුගිය මාසයකට දෙකකට කලින් රෝහලේ මේ ECG යන්ත්‍රය අක්‍රිය වුණා කියලා දැනගෙන අපි පැය 3ක් ඇතුළත ලබලා දුන්නා මේ විශාල සමාජ සත්කාර වලින් කොටස්. ඉතින් ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි. මොකද අපිට පුරවැසිය යුතුකමකුත් තියෙනවා මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රට වෙනුවෙන් යමක් කරන්නට. ඒ වගේම කොවිඩ් කාලේ මට අමතක නොවන සිදුවීමක් තියෙනවා. කොවිඩ් කාලේ අපි කණ්ඩායම එකතු වෙලා දිවයිනේ හැමෝම ලොකු ආර්ථික අර්බුද වලට පත් වෙලා තිබුණ කාලයක් අපි ඔන්ලයින් උගන්වන්න පටන් ගත්ත දරුවන්ට සියලුම විෂයන් අපේ ඔන්ලයින් උගන්වන ගමන් අපි දරුවන්ට ඔක්කොටම කිව්වා විශාල දරුවෝ සංඛ්‍යාවක් සම්බන්ධ වුණා. අපි කිව්වා අපි නොමිලේ උගන්වන්නේ ඔබ අපි වෙනුවෙන් එක දෙයක් කරන්න නෝ ඔබගේ වත්තේ අපි වෙනුවෙන් පැලයක් සිටවන්න කියලා. ඉතින් මේ ළඟදී දරුවෝ එවලා තිබුණ ඒ පැල දැන් ගොඩාක් ලොකු වෙලා පළ දරනවා. ඉතින් මං කියන්නේ අපි හැමෝටම අලුත් දේවල් හිතලා අනිත් අයගෙත් සිතුවිලි වෙනස් කරලා සමාජයේ හොඳ දෙයක් කරන්න අපිට පණිවිඩයක් යහපත් පණිවිඩයක් ගෙන යන්න පුළුවන් අපි ආදර්ශමත් පුරවැසියෝ හැටියට. මම ඇත්තටම මේ චපුර විශිෂ්ටයෝ 66 දෙනා අතරට කාන්තාවන් කී දෙනෙක් හිටියද? කාන්තාවන් 8 දෙනෙක්. කාන්තාවන් 8 දෙනෙක් හිටියා. ඉතින් ඒ අතරට ඔබ පැමිණීම කියන්නේ අපටත් සතුටක්. මොකද අපි ජාතික මෙහෙවරෙන් බොහෝ දැනුම ජනතාවට ලබා දෙනවා. විශේෂයෙන්ම මේ වංචා දූෂණ සහ ක්‍රමිකතා මහා තොගයක් තියෙන රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ යුතුයකමයි අපි කරන්නේ. ඉතින් අපි හිතුවා මේ ඔබගේ මේ ආදරය සහ ඔබට අපි කරන ආදරය සහ සතුටත් මේ වෙලාවේ බෙදා හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඉදිරියටත් ඒ කාර්යයන් හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන්න.